ඉතලයිනේ බැලන්න මේක. Gutta espresso like Hey everyone, welcome back to our YouTube channel. මේ vlog එකේ තියෙන්නේ අපි දෙනාගේ summer trip එක. අද June 12th. අපි Friday අපි උදේම ලෑස්ති වුණා. අපි යන්නේ Ocean City, Maryland. අපි කාර් එකේ තමයි යන්නේ. It's like a road trip. Road trip එකට පැය 3.5 වගේ යන්නේ අපේ පෙන්සිල්වේනියා වල ඉඳලා මං හිතන්නේ. මේ අපි ගිහිල්ලා ඒ හොටෙල් එක 3 days තමයි ඉන්නේ කියන්නේ 2 nights. නැවතිලා ඒවට එක්ස්ප්ලෝර් කරලා ඉන්න තමයි යන්නේ අපේ summer trip එක විදියට. Okay. අපි මගදී හම්බෙමු කාර් එකේ. Bye. Hate it when my doubts and my fears swell up like the ocean. It feels like I could drown in my tears. Everything's overflowing. Scared that I won't get it right. අපි යන ගමන් ඉන්නේ මේ then use the middle two lanes to your right. Then you head merge onto BB and Veterans before you make Starbucks again. Feel of the gutta espresso ගත්තම like මේක නම් mango dream energy drink කියලා එකක්. Overflowing. Scared that I won't get it right. Get it right. My nerves are working overtime. Overtime. Tell me something calm down and breathe. Step out of the shadow. Hi, අපි හොටෙල් එකට ආවා. මේක තමයි අපේ රූම් එක. ඉන්නකොම පෙන්නන්න මේ දැන් මේ ඇතුළට එන තැන ඉස්සලම වම් පැත්තේ තියෙනවා කම්පෝසට් ස්පේස් එකක්. හයි. අයන් එකක් තියෙනවා. අයන් බෝඩ් එකක්. සේෆ් එකක් තියෙනවා. මීරර් එකක් තියෙනවා. තමයි ඒකේ තියෙන්නේ. දකුණු පැත්තේ දොර තියෙන්නේ බාත්රූම් එක. bathroom. ඊපස්සේ ෆ්‍රිජ් එකක් තියෙනවා. coffee makers, coffee cups ඒවා තමයි ඒ තියෙන්නේ. TV එක. And some drawers here. This is the bed. What's that? Okay. Room size. Okay. එළියට ගිහිල්ලා පෙන්නන්න බලමු සුට්ටක්. අපි ඇත්තටම ගත්තේ partial TV room එකක්. මොකද අපි කරද්දි එක තිබුණේ නැහැ. sold take the TV room. අපි partial එකක් තමයි ගත්තේ but still it's good. මේ පැත්තෙන් city එක පේනවා. This is Ocean City, Maryland. This is the boardwalk. Ocean City boardwalk actually. අපි එතනට යනවා. probably හෙට අපි දැන් දවල්ට කන්න හොයන්න යන්න හැදුවේ බඩගිනි. මේ Starbucks එකේ ඩ්‍රින්ක් එක ගත්තට පස්සේ මොකුත් කෑවේ නැහැ. දැන් අපි දෙන්න යන්න හදන්නේ හින්දා මේ මොනවා හරි ලන්ච් අරගෙන එන්න. මෙහෙ ඉතින් තියෙන්නේ සීෆුඩ් බාස් දැන් සෝතම තියෙන්නේ. ඉතින් අපි දෙන්න ගිහිල්ලා ලන්ච් අරගෙන ඊට පස්සේ බලන්න ඕනේ කොහෙටද යන්නේ කියලා. Okay, let's go for lunch. අපි පොඩක් එළිය විදලා බලලා ප්ලේස් එකක් හොයාගන්නවා. Yeah, there might not be a palm tree inside, but there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the bartender. I got a fifth of Patron and a blender. Baby, slipping on a swimsuit is overrated. Don't need a beach to get a half naked. Life's too short, let's not waste it. 'Cause paradise is wherever we make it. බලන්නේ. ඒ සීනි දාලා තියෙන්නේ. ඔය ජූස් එකේ සීනි දැම්මා. මෙලොර හරිනේ නැහැ නේද? උණුට ඒකද? ටිකක් දැම්මම ටිකක් හරි මොකක් හරි රහත් වෙයි. ඔව්.
ආනෝ පොඩි පොඩ්ඩක් දිය වෙලා. පොඩ්ඩක් දිය වුණා. චුට්ට දිය වෙන්නේ මං හිතන්නේ. අප්පම් කරන්න ඕනේ ගොඩක්. හිතන්නේ අපිට. ඔව්. එච්චර වුණා. තව වුණාද කියලා අහන්නේ දැන්. අන්න මේ ඔක්කොම කන්න ගියා. How's everything? I hope you're enjoying it. Oh, good, yeah. Thank you. අපි ලන්ච් අරගෙන හොටෙල් එකට ආවා. ඒ වෙලාවේ තමයි අපි දැක්කේ මේ සද්ද ඇහිලා බලද්දි මේ එහෙ මැරිලන්ඩ් වල ඒගොල්ලෝගේ ඉයර්ලි තියෙනවා එයාර් ෂෝ එකක්. ඉතින් ඒ එයාර් ෂෝ එක තියෙන්නේ වීකෙන්ඩ් එකේ. ඒ කියන්නේ සැටර්ඩේ සන්ඩේ. අපි මේ ගියේ ෆ්‍රයිඩේනේ. ඒ වුණාට ෆ්‍රයිඩේ එයාලා ඊවනිං මේ ප්‍රැක්ටිස් රවුන්ඩ් එකක් ගියා. ඒක තමයි මේ අපි දකින්නේ. එයාලා ප්‍රැක්ටිස් කරනවා. ඔරිජිනල් ෂෝ එක අපිට මේ සැටඩේ තමයි බලාගන්න පුළුවන්. අපි ඉතින් බැල්කනියකට වෙලා ප්‍රැක්ටිස් ෂෝ එකත් බැලුවා ඇත්තටම. ඊට පස්සේ අපි ලෑස්ති වුණා එළියට යන්න මේ අපි බෝඩ් වෝක් එකට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා බලන්න. ඒ කියන්නේ අද අපි බීච් එකට බහින්නේ නැහැ. ඒක අපි හෙට තියාගත්තා. මේ අපි අද පොඩ්ඩක් බීච් එකේ බෝඩ් වෝක් එකේ දිගට ඇවිදලා බලනවා. මොකද ඒ බෝඩ් වෝක් එකේ ගොඩක් දේවල් තියෙනවා. කියන්නේ ගොඩක් ෂොප්ස් තියෙනවා. ඇවිදලා බලන්න පුළුවන් ඉතින්. ඒ හින්දා අපි එහෙම යන්න තීරණය කරා. මේ එතනට යන්න ඇතර මේ බෝඩ් වෝක් එක ගොඩක් දීර්ඝයි. ගොඩක් දුර තියෙනවා. ඒ හින්දා මේගොල්ලෝ බස් එකක් දාලා තියෙනවා ඒ රෝඩ් එකේ. ඒ කියන්නේ මේ පැරලලි බෝඩ් වෝක් එකට පැරලලි පාරක් තියෙනවා. ඒ පාරේ තමයි මේගොල්ලෝ මේ බස් එක දාලා තියෙන්නේ only for මේ බෝඩ් වෝක් පැසෙන්ජර්ස්. ඒ කියන්නේ ඒගොල්ලෝ බෝඩ් වෝක් එකේ තැනින් තැන නවත්තනවා. ඒ ඕන තැනකින් අපිට බහින්න පුළුවන් මැප් එකේ බලලා. අපි ඉතින් එහා කෙරෝල්ටම ගියා. අපි ඉන්න කෙරෝල නෙමෙයි අනිත් පැත්තේ කෙරෝල්ටම බස් එකේ ගියා. මේ ගිහිල්ලා එතනින් බහැලා මේ යනවා තමයි මේ දකින්නේ. අපලන කම්මැලි මට. අයිස්ක්‍රීම් එක කමුකෝ. ආවා විතරයි පොඩ්ඩයි ඉන්න. අද අතනක් ලොකු අයිස්ක්‍රීම් එකක්. ඔව්. මද යනවද රකේ? අන්න අර ප්ලේන් යනවද කොහෙද ආපහු? අනේ වනේ මේ ඒක නෙමෙයි පොඩි. අර උඩ දාලා අතරින් එක. අපිට ඇත්තටම බෝඩ් වෝක් එකේ ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද අපි ඉතින් ගොඩක් සෙනග ඉන්නවා. ඒ අතරේ ඉතින් වීඩියෝ ගන්නත් අමාරුයි. ඒ හින්දා මේ අපි වැඩි වීඩියෝ ගත්තේ නැහැ. කට්ටියව පේන නිසා මේ අපි එක්ස්ප්ලෝර් කරලා අපි ඉතින් එක දේවල් කාලා බීලා පොඩ්ඩක් වෙලා ඉඳගෙන ඉඳලා ඊට පස්සේ අපි ආපහු බස් එකේ මැද දුරක් යනකම් ආවා. මේ අපි රෙස්ටොරන්ට් එකක් බලලා තිබ්බා ලන්ච් ගන්න. ඊට පස්සේ එකෙන් ලන්ච් අරගෙන අපි ආයි දැන් මේ අපේ මේ අනිත් එන්ඩ් එක. ඒ කියන්නේ අපි බස් එකේ එතනට ආවිල්ලා හවස් වෙලා ඔය අපේ හොටෙල් එක ළඟ තමයි අපි මේ එළියටලා ඉන්නේ. එතන ඔය බීච් එක ළඟට වෙලා අපි ඉතින් පොඩ්ඩක් හිටියා. ඊට පස්සේ මේ තියෙන්නේ ඩේ 2 එක. ඩේ 2 අපි තනිකරම කළේ බීච් එකට වෙලා ඉන්න එක තමයි. කියන්නේ දවසම අපි හවසනකම බීච් එකේ හිටියේ. කෑම බීම ඔක්කොමත් අරගෙන ගිහිල්ලා මේ අපි උදේම ගිහිල්ලා අපි අම්බ්‍රෙලා එකක් රෙන්ට් කරා. ඊට පස්සේ අනිත් ඒවා ඔක්කොම අපි ලෑස්ති කරගෙන ගියේ චෙයාර්ස් නම් ඔක්කොම. ඉතින් ඒවා අපි උදේම ගිහිල්ලා සෙටප් කරලා අපි ඉන්න තැන මේ එතන තමයි ඉතින් අපි දවසම හිටියේ. අපිට පිටිපස්සකින් ඉන්නවා ඉන්න. ගදිගෙස්සලි. ඔයගේ නාන්න. ඔය Yeah, can't move flexing cause they know I got the sauce. Got the presence on me, I can't ever take it off. That's why I came country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, they can't get like me, rockin' boots and white tee. Designer on my cuff, name something like a Moby. Country boy stepping, yeah, I'm country boy stepping.
කො ඉඳන් බා කො ලස්සන පුටු වැඩක් දාන්න බා Step out of the shadows, into the fire. Don't be afraid to go out on a wire. Live in the moment, turn it louder. This is what you're made for. You just gotta be fearless. අපිට සර්ෆින් කරන්න යන්න තිබ්බා. අපි දැන් වතුරට බැස්සේ නැහැ තාම කියලා වතුරට. Atlantic ගුව අපි. විතලයිනේ බැලෙන්න මේක. සද්දනේ රත් වෙන්න වෙලා යනවා. තාම ඊයේ නෑ අර සීතල උනාට පස්සේ. තාම හීටරේ වැඩ කරලා නැහැ. නෑ තව දවල්. ඕ සීතල. Do you hear that? My sanity about to break while everyone I know's out. On a trip, on a boat, on a lake. I'm tired of feeling all FOMO, babe. I don't even care if we stay home. Put our to-do list on ice. We crank the AC to 79 and make a little island right here. And there ain't a palm tree in sight, but there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the vibe. අපි කලින් දවසේ අර දැක්ක ප්‍රැක්ටිස් රවුන්ඩ් එක ඔන්න දැන් අද තමයි ඔරිජිනල් ෂෝ එක යන්නේ. ඒක ඉතින් අපි බීච් එකේ ඉඳලා මේ බලාගෙන හිටියා ඒ ෂෝ එකත්. ඇත්තටම ලස්සනයි. ඒ කියන්නේ USA Air Force එකෙන් කරන්නේ මේක. ඉතින් ඒගොල්ලෝ ලස්සනට ඒක කරලා තිබ්බා. කට්ටිය ගොඩක් ඉතින් එතන හිටපු ඔක්කොමලා වගේ එන්ජොයි කරා. ඔක්කොමලා වීඩියෝ කර කර ඔක දිහා බලාගෙන තමයි හිටියේ. අපිට ඒක සාමාන්‍යයෙන් විනාඩි 15ක් විතර I think 1 hour විතර තිබ්බා. අතන මම මතක නෑ දැන් මේක ට්‍රිප් එක ගිහිල්ලත් මාසයක් විතර ඇති. දැන් තමයි මේ වීඩියෝ එක එඩිට් කරන්නේ. මම දන්නේ පැයකට වඩා තිබ්බා මේ ෂෝ එක. අපි ඉතින් ඒක බලනවා තමයි මේ තියෙන්නේ. And Captain Rock knocked out the side. Now look to your left as the current Thunderbird Diamond maintains precise formation position in the diamond roll. And there ain't a palm tree in sight, but there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the bartender. I got a fifth of Patron and a blender. Baby, slipping on a swimsuit is overrated. You don't need a බීච් එකේ ඉන්න ගමන් අපි ආවා මේ බෝඩ් වෝක් එකට ලන්ච් ගන්නත් එක්ක කියලා. මේ ඒ වෙලාවේ මේ එතන තිබ්බ ඇත්තටම මේ Netflix එකෙන් ට්‍රක් එකක් මේ තියෙන්නේ ට්‍රක් එක. ඒගොල්ලෝ මේ අර Avatar Last Airbender මේ නිව් සීසන් එක රිලීස් වෙන හින්දා එතන නිකන් ප්‍රොමෝෂන් එකක් වගේ නිකන් ඉවෙන්ට් එකක් වගේ කට්ටියට ෆ්‍රී ඩ්‍රින්ක් එකක් දෙනවා. මේ බබල් ටී එකක්. අපිත් ඉතින් ගිහිල්ලා මේ ෆ්‍රී ඩ්‍රින්ක් එකත් අරගත්තා මේ ලන්ච් වලට යන අතරේ ඕක මගදී දැකලා. මේ තියෙන ඩ්‍රින්ක් එක අපි දෙන්න වර්ග දෙකක් ගත්තා. ගිහිල්ලා ආපහු බීච් එකට ගියා. ගිහිල්ලා ඉතින් මුළු දවසම අපි එතන බීච් එකේ තමයි හිටියේ. ඇත්තටම හරිම රිලැක්සිං දවසක්. හොඳටම අවුවයි රස්නේ but it was fun. මේ අපි දවසම එතනටලා හිටියා. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ day 3 එකේ අපි දැන් check out වෙන තමයි හදන්නේ හොටෙල් එකෙන්. ඊට පස්සේ අපි යනවා මේ ගෙදර යන ගමන් මේ ළඟ තිබ්බා ඇසටික් අයිලන්ඩ් කියලා. ඒකේ අර wild horses ලා ඉන්නවා කියලා අපි ඉතින් ඒක බලන්නත් එක්ක ඒ පැත්තට ගිහිල්ලා තමයි යන්නේ. චෙක් අවුට් වෙලා ඒ අයිලන්ඩ් එකට යනවා තමයි ඊළඟට තියෙන්නේ. අපි බලමු කොහෙටද යන්නේ කියලා. යන්න ඕන. sea horses නෙමෙයිනේ. sea horses කියන්නේ මොහොතේ ඉන්න අස්සයන්ටනේ. අලේ චුට්ටක් කන්නන්න. But there's not a cloud in your blue
blue eyes. If we need a drink, I'll be the bartender. I got a fifth of Patron and a blender. Baby, slipping on a swimsuit is overrated. We don't need a beach to get a half naked. Life's too short, let's not waste it. Cause paradise is wherever we make it. Paradise is wherever we make it. Oh, this view. අපිට මේ ඉන්නේ ඒ අයිලන්ඩ් එකට ඇවිල්ලා බීච් එක හරිම ලස්සනයි දෙපැත්තේ. මේ ඒ යන අතරතුරේ ඉතින් අපිට දෙපැත්තේ මේ විදියට හෝසස්ලා බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඒගොල්ලෝ මේ රංචු පිටින් ඉන්නවා මේ බීච් එකෙත් අර පැත්තක. ඒගොල්ලෝ හරිම ලස්සනයි ඉතින් බලන්නත්. අපි ඉතින් ඒක ඒගොල්ලෝ බල ඉස්සරහට ගියා. ඉස්සරහා මේගොල්ලන්ගේ තියෙනවා මේ පාක් එක ඇතුලේ බීච් ඒරියා එකක් නාන්න නම් මනම් ඔක්කොටම මේ වෙනම ඒරියාස් දෙකක් වගේ තියෙනවා මං හිතන්නේ. අපි ඒ තැන් දෙකටම ගියා. මේ ගිහිල්ලා එක තැනකදී අපි බීච් එකට බැස්සා. මේ හරිම ලස්සනයි මේ හරිය බීච් එකත්. And there ain't a palm tree inside, but there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the bartender. I got a fifth of Patron and a blender. Baby, slipping on a swimsuit is overrated. We don't need a beach to get a half naked. Life's too short, let's not waste it. Cause paradise is wherever we make it. Paradise is wherever we make it. Till the sun's up Monday. We'll tell our phones, do not disturb. I got my straw hat, babe. And you can finally pull the tags on your Tommy Bahama shirt. Blue crush up on the 85-inch sound machine. When we wanna hear the ocean, I think everything we need is right here. And there ain't a palm tree inside, but there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the bartender. I got a fifth of Patron and a blender. Baby, slipping on a swimsuit is overrated. We don't need a beach to get a half naked. Life's too short, let's not waste it. Cause paradise is wherever we make it. වීඩියෝ කරන බෑනේ ඉතින් කරන්න. ඒ වීඩියෝ. හොඳ කන්නරේ ඉන්නේ පාර. යන්නේ පාර. දැන් කොහෙන්වත් දන්නේ නැහැ අපි දැන්. ඒතකොට 20 ඉන්නවා මේක බලන්න. ෆොටෝ එක බලන්න එන්නද? මේ කො ගියානේ ඉතින්. ඒක ෆොටෝ එකක් තියෙනවා. අස්සේ එක්කෙනෙක්ව හපන. අපි දැන් මේ මං කිව්වා දෙවනි බීච් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ එතන හරිම ලස්සනයි. සමහර දවස්වලට එතන ඉන්නවලු අශෝක් මේ ඇවිල්ලා ඒ හරිය මේ ඒගොල්ලොන්ගේ පාඩුවේ ඒගොල්ලෝ ඉන්නවලු. හැබැයි අපි ගිය දවසේ නම් ඇත්තටම එහෙම හිටියේ නෑ, බලා ගන්න බැරි වුණා. ඒ වුණාට ඒ බීච් එක නම් හරිම ලස්සනයි. මට ඇත්තටම මේ ලංකාවේ බීච් එකක් මතක් වුණා මේක දැක්කහම. මොකද මෙතන හරිම රිලැක්සින්. අර ගොඩක් ඕෂන් සිටි බීච් එක වගේ මේ බිසී නැහැ. හරිම රිලැක්සින් කාම්. ඒ නිසා මේ අපි ඇත්තට මෙතන එන්ජොයි කරා ගොඩක්. මෙතන අපිට ගොඩ වෙලාවක් ඉන්න බැරි වුණා. මොකද අපි දැන් ගෙදර යන ගමන් හින්දා හවස වෙන කලින් යා ගන්න ඕන හින්දා අපි පැය දෙකක් වගේ ඉන්න ඇති. ඉඳලා අපිට මෙතන ඉතින් වතුරට බහලා නාන්න නම් හම්බුන්නේ නැහැ. ඒ වුණාට අපි රැල්ල පාගලා බලාගෙන ඉඳලා ටිකක් ගෙදර යන්න පිටත් වුණා. අපි යන අතරමඟදී මේ තව තැනක් අපිට හම්බුණා. මේකේ මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ ෆෙයා එකක් වගේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ටවුන් එක ඒගොල්ලෝ මේ පාර වහලා එතනට යන්න පුළුවන් පයින් විතරයි. අපි ඉතින් පාකින් එකක නවත්තලා එතනට ගිහිල්ලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. මොකද අපි මෙහෙ ෆෙයා එකකට ගිහිල්ලාම නැහනේ. ඒ හින්දා මේ අපි දෙන්න මේකානික මේ ඇමරිකාස් කූලස්ට් ස්මෝල් ටවුන් කියලා මෙතන ටිකක් ප්‍රසිද්ධයි ඒ පැත්තේ මැරිලන්ඩ් වල. ඒ හින්දා අපි ඉතින් ගිහිල්ලා බැලුවා. ගොඩක් ඉතින්
පොඩි මේ හට්ස් තියෙනවා දෙපාර දෙපැත්තේ මේ අපි ඉතින් එතනටත් ගිහිල්ලා පොඩක් බැලුවා අපි මෙහෙම ගිහිල්ලම නැති හින්දා ඒකත් හොඳ එක්ස්පීරියන්ස් එකක් we enjoyed exploring that fair actually ඉතින් ඔහොම තමයි අපේ සමර් ට්‍රිප් එක ගෙවුනේ ඉතින් ඕගොල්ලෝ ඔක්කොටම ගොඩාක් තෑන්ක්ස් අපේ වීඩියෝස් බලනවට සබස්ක්‍රයිබ් කරලා නැත්නම් තාම සබස්ක්‍රයිබ් කරන්න වීඩියෝ එකටත් ලයික් කරන්න කමෙන්ට් කරන්න ඕගොල්ලෝ හිතන දේවල් ඉතින් thanks for watching